පොළොවට ගසලා මට දෙන්න පුළුවන්. මේකේ මේ කොඩි විනේ පුතා මේක තියෙන්නේ පුච්චලා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට පුච්චලා තියෙනවා. ගෙදර මිනිස්සු පිච්චි ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ හැම කෙනෙක්ම දැවෙන්න ඕනේ. තනි වෙන්න ඕනේ කියන අදහසින් තමයි එහෙම කරන්නේ. මෙතන ඒ ඔහුගේ බිරිඳ මෙතන පල්ලෙහෙන් කතර වලින් කපනවා. මෙතන ලකුණු කරලා ඔහුගේ සියලු දරුවන්ට බලපෑම් ඇති වෙන්න ඕනේ. දරුවෝ මානසිකව වැටෙන්න ඕන කියලා. ඒ කියන්නේ දරුවෝ ගෙවල් දාලා පවා යන්න ඕන. මේ ඒ මලයාලම් මේ ගුරුකම මේ තඹකොලේ තව ඒ කියන්නේ මේ ගෙදර මව වැඩිමල් දරුවෝ නැති වුණයින් පස්සේ මේ තඹකොලේ දිරලා අයින් වෙන්න ඕන. මේක දිරලා අවසන් වෙනකොට මේ භූමියේ කිසිම කෙනෙක්ට ඉන්න බෑ. මෙතන පොඩ්ඩක් ඔයාලා මතක තියාගන්න. හරිද? කලින් තිබුණා මේ කොටස මේ ගොඩනැගිල්ලත් එක්ක තිබුණා. ජේසු පිහිටයි. මම මේ සාක්ෂියක් දරන්න හදන්නේ අපේ පවුලේ අපේ නිවසේ තිබිච්ච දෙයක් ජේසුගේ නාමයෙන් එළියට අරගන්න පුළුවන් වෙච්ච දෙයක් ගැන. ඒ වෙනුවෙන් අද අපි ඉන්නේ රට. නමුත් මගේ අම්මා සහ අනිත් අය විදිහලා ඉන්නවා ඒකට සාක්ෂි දරන්න. අපිට හාස්කමක් විදිහට අපිත් ලොකු ප්‍රශ්න වල ඉන්නකොට බ්‍රදර්ගේ වීඩියෝ එකක් දැක්කා. මේ වගේ දේවල් ජේසුගේ ඉස්සරහා ජේසුගේ නාමයෙන් කරනවා කියන එක දැකලා මගේ නෝනා ගොඩක් විශ්වාසවන්තව ඒ දේ මට පෙන්නවා. කීප පාරක්ම කරනවද නැද්දෝ කීක ඉන්නකොට සාමාන්‍ය එක දවසක් දෙකක් ඇතුළත අපි කීප පාරක්ම බ්‍රදර්ව කන්ටැක්ට් කරගන්න හැදුවා. නමුත් අපිට බැරුව ගියා. නමුත් බ්‍රදර් විසින්ම අපිට කතා කරුවා මේ අපේ මැසේජ් එක දැකලා. එතකොට ඒ දාම අපිට බ්‍රදර් කිව්ව දේ අපි එකම වචනෙන් එකම විශ්වාසයෙන් විශ්වාස කරලා බ්‍රදර්ට දුන්නා. බ්‍රදර් ගිහින් මේ දේ කරන්න කියලා. බ්‍රදර් ගැන අපි දැකලා තිබුණ වීඩියෝ එකකින් විතරයි. ඒ විශ්වාසයෙන් අපි ඉරිදා කතා කරුවා. උදාහරණයක් විදිහට මේ ඉරිදා කතා කරුවා. ඊළඟ සතියේ ඉරිදා ගිහිල්ලා බ්‍රදර් ජේසුගේ නාමයෙන් මේ හාස්කම අපිට කරලා පෙන්නලා අපිට කරලා තිබිච්ච දේ ඉවත් කරලා දුන්නා. ඉතින් මම ලොකු විශ්වාසයක් තියෙනවා අපේ ගෙවල් අපේ පවුල් වල අපේ ව්‍යාපාර වල තිබිච්ච අඳුරුභාවය දැන් අයින් වෙලා තියෙනවා කියලා මට දැනෙනවා. මොකද මගේ අම්මත් රෝගී වෙලා අසනීප වෙලා වගේ ගොඩක් හිටියේ. කිසිම ශරීර සෞඛ්‍ය හොඳ මදිව. නමුත් දැන් මේ හැමදේම නිදහස් වෙලයි කියලා මට ලොකු විශ්වාසයක් මගේ හදවතට දැනෙනවා. අපේ පවුලේ සියලුම දෙනාට, මගේ නෝනාට, මගේ දරුවන්ට, මගේ අම්මට, අපි සියලුම දෙනාට මේක දැනෙනවා. ඒ වගේ මගේ අපි වටේ හිටිය
එදා මේ වැඩේට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට දැනෙනවා ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා. අපගේ නිවසේ අපගේ වත්තේ මේ හැම දෙයකම ලොකු ආලෝකයක් වගේ පේනවායි කියලා ඒගොල්ලෝ කියනවා. ඒ වගේම මමත් විශ්වාස කරනවා අපිත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්න රට හිටියට. ඉතින් මේ හැමදේම දැන් විසඳෙනවයි කියලා ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් ඒ දෙයට අත ගහපු ඒ බ්‍රදත් එක්ක පිටිපස්සෙන් ඉඳගෙන බ්‍රද කියන දේ විශ්වාසයෙන් වැඩ කටයුතු කරපු ඒ සියලුම දෙනා අද ඇවිදිලා ඉන්නවා. ඒගොල්ලොත් අපි වෙනුවෙන් ඒ දේ ඕගොල්ලන්ට ජේසු ඉස්සරහා සාක්ෂියක් වශයෙන් ඒගොල්ලෝ ප්‍රකාශ කරයි. මේ දේ ලොකු විශ්වාසයක් ඇතිව අපි කරපු නිසා අපිට අද ලොකු සහනයක් අපගේ හිත්වලට අපගේ ශරීරවලට දැනෙනවා. ලක්ෂණ ස්වාමීන් වහන්සේ මල්ලක්ෂ බලවේගක ස්වාමීන් වහන්සේ මේ සම්පූර්ණ වහන්සේ මෙල්ල කරමින් ස්වාමීන් වහන්සේ බල දෙමින් වහන්සේ මේ තිබෙන මැනව මේ ජලය බලවත්ම ජලයක් ලෙස වහන්සේ පත් කළ මැනව මහිම වේවා ස්වාමීන් වහන්සේ. බලන්න අපගෙන හැම එකම බලන්න කලබල වෙන්න එපා. මුලින් ඉඳලා බලන්න ඕනේ. මුලින් ඉඳලා මෙහෙම බලන්න. අනිත් එක තියෙන්නේ ගලවන්න එපා වුණා ඈ. මීටර් වෙන. විශ්වාසය ගොඩක් තියෙනවා. විශ්වාසයෙන් මඩියෙන් තමයි හිටියේ. එතකොට එහෙම යනවා. පොඩ්ඩකින් පතරේ ගලවන්න එපා. නෑ නෑ ගලවන්න. එහෙනම් හොඳට එලන්න පතර ටික වැඩිපුර පතරයක් එලන්නකො. බලන්න පොඩ්ඩක් මේක පොළොවට හලන්න නැතුව මිනිහට ගලවන්න පොළොවට හලන්න බෑ. මොකද මිනිහ අලුවෙක් තියෙන මේ තියෙන ඔක්කොම මිනිහට ගලවන්න. නෑ අලු මේ වැලි හින්දා හලන්න නැතුව පෙරවල තියෙනවා ගලවන්න.
මීට අරගන්න දිගා පොඩ්ඩක් මීට දිගාරෙන්න අර වතුරේක ලං කරන්න ඕන වතුරෙක් ගන්න වතුර. ඔහොම මීට වටන්න එපා. හරි හරි. අන්න කෙරෝලක් පාගන්න කෙරෝල ඉරෙන් නෑ නෑ හරි හරි. ගත්ත හරි. ඔය ඉරලා තියන්නේ. තව එකක් තියෙනවා. එකක් තියෙනවා. මේ වතුරේ ලං කරනකොට අර පොඩ්ඩක් මේ ලාසන මේ ගන්න. මේකට දාලා හිමීට එක එක හිමීට හොදන්න පොළවට හලන්න නැති. අත තද කරන්න එපා තද කුළු බලන්න බෑ. ඒ දෙක වෙන වශයෙන් ගන්න පුතා. දෙකක්ද තියෙන්නේ? දෙකක් වෙන වශයෙන්. හිමීට හොදන්න. තද කෙරුවොත් බලන්න. හරි හරි. දැනටත් ඕක එකක් අපහැදිලි කරලා තියෙනවා. හොඳට ගසලා මට දෙන්න බෑ. මේකේ මේ කොඩි විනේ පුතා මේක තියෙන්නේ පුච්චලා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට පුච්චලා තියෙනවා. ගෙදර මිනිස්සු පිච්චි පිච්චි ජීවත් වෙන්න ඕනේ. කියන්නේ හැම කෙනෙක්ම දැවෙන්න ඕනේ. තනි වෙන්න ඕනේ කියන අදහසින් තමයි එහෙම කරන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මිනි ඔලුවක් මේ සීමාවේ. මේ තමයි ගෙදර ගෘහමූලිකයා. ඒ කියන්නේ මේ ගෘහමූලිකයා ගත්තොත් ගෘහමූලිකයා නැති වෙන්න ඕන හරියට ගත්තොත්. ඒ එයා ඊට පස්සේ මේක ඊළඟට පාර කරන්නේ ඔහුගේ බිරිඳට. ඒ ඔහුගේ බිරිඳ මානසිකව වැටෙන්න ඕන. ඒ විදිහට මේ මෙතනින් එයාලා මේ අපහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ මේක කෙනෙක් ගත්තොත් මේ මලයාලම් ගුරුකමක් කෙනෙක් ගත්තොත් ඒ කෙනාට හරියට බලා ගන්න බැරි විදිහට. එතකොට මේකේ උඩින් තමයි එයාලා ලකුණු කරන්නේ පළවෙනි දරුවා. පළවෙනි දරුවා කවුද? එයාට බලපානවා. ඊට පස්සේ එයාලා මෙහෙන් ලකුණු කරන්නේ සියලු දරුවන් කියලා. මේ මෙතනින් ලකුණු කරන්නේ සියලු දරුවන් කියලා. එන්නේ එහෙම තියෙන කොඩි විනයක් මේක. මේ තියෙන්නේ මලයාලම් කියන මේ භාෂාව මේ යක්ෂ බලවේග 3කට බාර කරනවා මේ විදිහට. එතකොට මේක ප්‍රධාන ගෘහමූලිකයත් ඒ පළවෙනි දරුවාට තමයි මේක තියෙන්නේ. ප්‍රධාන ගෘහමූලිකයා බිරිඳ පළවෙනි දරුවා. එහෙම තමයි මේක තියෙන්නේ. මේක පිච්චීම කරලා තියෙන්නේ සියලුම දරුවන්ට. එන්නේ මේ විදිහට තමයි මේක තියෙන්නේ. එතකොට මේක
මේක තියෙන්නේ ඒ රට ඉන්න විදේශීය රට ඉන්න දරුවෝ. මේ ඉන්නේ ඒ කෙනාගේ රූපේ මෙතන තියෙන්නේ මූණ. මෙතන ඒ ඔහුගේ බිරිඳ. මෙතන පල්ලෙහෙන් කතර වලින් කපනවා මෙතන ලකුණු කරලා ඔවුන්ගේ සියලු දරුවන්ට බලපෑම් ඇති වෙන්න ඕන. දරුවෝ මානසිකව වැටෙන්න ඕන කියලා. ඒ කියන්නේ දරුවෝ ගෙවල් දාලා පවා යන්න ඕන. මේ ඒ මලයාලම් මේ ගුරුකම මේ තඹකොලේ තව ඒ කියන්නේ මේ ගෙදර මව වැඩිමල් දරුවෝ නැති වුණයින් පස්සේ මේ තඹකොලේ දිරලා අයින් වෙන්න ඕන. මේක දිරලා අවසන් වෙනකොට මේ භූමියේ කිසිම කෙනෙක්ට ඉන්න බෑ. ඒ කියන්නේ හැම කෙනෙක්ම මේ භූමිය දාලා යන්න ඕන. බන්ධනය කරපු කෙනාට ඉන්න පුළුවන්. ඒ බන්ධනය කරපු කෙනාට මේක ඉන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක තියෙන්නේ. මේ මෙතනින් තියෙන වෙලාව ආරක්ෂාවක්. අපි කිව්වොත් දේවාල වලට ගිහිල්ලා ආරක්ෂාවක් කළා කියලා. ඒ ආරක්ෂාවල බල බින්දන මේ ටිෂුවල ඔක්කොම කපලා තියෙන්නේ මේ. ඒ බල සම්පූර්ණව බින්දෙනවා. බින්දලා ඉවරලා මේක තමයි රජ කරන්නේ භූමිය තුල. මේක. ඇත්තම බෞද්ධ කෙනෙක් එදා මගේ මම කුයිමන ඉඳලා මගේ පවුලේ කට්ටියත් එක්ක ආවේ මම ඒ හොඳ ලයින් මාස්ටර් කෙනෙක් අයියෙක් එක්කම විශාන්තය කියන්නේ එයා අරිසාවේ ඉන්නේ මේ එයා මට කතා කරලා කිව්වා මම මේ ප්‍රශ්නයක් තියෙනවා අපේ ගෙදර මෙහෙම කොඩිනියක් කරලා තියෙනවා මේ ඉවර පිටින් ඉඳලා බ්‍රදර් කෙනෙක් කියනවා පොඩ්ඩක් ඒකට ඇවිල්ලා පොඩ්ඩක් උදව් කරන්න මේ කියලා අපි දෙන්නට කවුරු කරලා කිව්වා එහෙනම් කුලින් ඉඳලා ඊපස්සේ මේ අපි සෙන්සුරාදා හවසලා මේ අල්සාවේ විශාන්තයලා ගෙදර ගියා ඊට පස්සේ මේ ඉරිදා උදේ තමයි මේ රජායි ඒ කට්ටිය 4-5 දිනක් ආවේ මම තමයි පාරට ගිහලා කට්ටිය එක්කරගෙන ආවේ නිකන් අර කිසිම තාල්බලයක් නැතුව නිකන් අපේ ගෙදරට එන අමුතු කට්ටියක් වගේ තමයි ගෙදරට ආවේ ඇවිල්ලා ඊට පස්සේ ඒ කට්ටිය එතන පොඩි යාඥාවක් කරලා ඊට පස්සේ බ්‍රදර් හැම කාමරයකටම ගියා ගිහලා හැම කාමරයකම බලලා ඒවයි තියෙන අඩුපාඩු පෙන්නලා දීලා ඊට පස්සේ ගේ වටේ ඇවිද්දා ගේ වටේ ඇවිද්දි මුලින්ම තැන් තුනක් මම පෙන්නුවා මේ තැන් තුන මතක තියාගන්න කියලා ඊට පස්සේ ගෙදර මේ ප්‍රධාන මුලවස්සේ ඉඳලා අඩි 17ක් ඇවිදලා එතනක් කතිරයක් ගැහුවා ඊට පස්සේ ආපහු ගේ වටේ යද්දි තැනක් පෙන්ලා කිව්වා මෙතන ආරණ්‍ය කියලා එතන අර තාවකාලික හදපු බාත්රූම් එකක් වගේ පොඩි නාන තැනක් වගේ තිබ්බේ. එතන ඉස්සරහ ලොකු කොන්ක්‍රීට් එකක් තිබ්බේ. කොන්ක්‍රීට් එක හාරන්න කියලා කිව්වා. කොන්ක්‍රීට් එක කඩලා හාරන්න කිව්වා. ඊට කොන්ක්‍රීට් එක කඩලා සාමාන්‍ය අඩි 1.5 2ක් විතර හාරුවා. හාරලා ඒ පස් ටික එක තැනක හාරන්න පස් ටික එක තැනක තියන්න කිව්වා. ඒක ගල් කැලේ ගිහම පැත්තේ තියන්න කියලා තමයි කිව්වේ. ඊට පස්සේ පස් ටික එක තැනකට අරගෙන ඊට පස්සේ අපි තුන් දෙනෙක් හිටියා. අර අංකලුයි තව දෙන්නෙක් හිටියා. මේ සායන්තිගේ යට ඉන්නවාද ඒ කට්ටිය කිව්වේ පස් ටික බොහොම විශ්වාසයෙන් ඇතුව පස් ටික ටික අයින් කරලා බලන්න කියලා. ඊට පස්සේ ඇත්තටම පස් ගොඩෙන් 4න් 3ක් විතර අයින් කරා. අයින් කරද්දී ඒ වෙලාවේ කිසිම දෙයක් හම්බුනේ නැහැ. බ්‍රදර්ගේ විශ්වාසයෙන් කරන්න මේක නැත්තම් යක්ෂයා ඉතින් මේක හංගන්න බලනවා කියලා. මොකද මේක ඒ තරම් ප්‍රබල එකක් කියලා තමයි කිව්වේ. කොහොම හරි හාන්දාලා අන්තිමේටම අවසාන ටික දෙද්දි තමයි ගුලියක් හම්බුණා. ඒ කියන්නේ රෙදි කොටේක උතලා තිබ්බේ. ඊට පස්සේ ඒක අරගෙන හිමීට මේ පත්තර කොටේක දාලා හිමීරේක දිගාරින්න කියලා කිව්වා. ඊට පස්සේ අර බෙස් කරපු වතුර ගෑක්කට අරගෙන ඒක හොඳට හොදන්න කියලා කිව්වා. එතන පස් ඇලිලාගේ තියෙන හින්දා ඒක හොදන්න කියලා කිව්වා. මොකද ඒක කාලයක් තිස්සේ පොළොවේ යට තිබ්බ එකක් හින්දා අර පස් තට්ටුව පිටින් ඒක ඇලිලා තිබ්බ. එතන මේ කොළ දෙකක් තිබ්බා. ඊට පස්සේ ඒ ටික අද අපි අරගෙන ඇවිල්ලා කියනවා මේ ඒක තිබ්බ කියන්නේ ඒක අර විස්තර කරනවා නම් ඒකේ අර ගෙදර කට්ටිය විනාශලා යන විදිහට තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් ගිහිල්ලා ඊට පස්සේ අර අපිට අර පියවර ප්‍රධාන මේකේ මිගුලුවසින්දලා යන්න කිව්වතන එතන විස්තර කරා. එතන අඩි 17ක් ගිහිල්ලා එතන 13 වතාවක් මිනියලු ඉහළ තියෙනවා එතන. ඊට අමතරව අර කොන් දෙකක් පෙන්නුවා එතන මිනියලු වලලා තියෙනවා කිව්වා. ඊට පස්සේ එතන අර තව තැනක් තියෙනවා කිව්වා. එතන අර තුන්කුරුදුල් මැරිච් එක්කෙනෙක්ගේ ඇට
ඇට කුඩු කරලා එතන වලලා තියනවා කිව්වා මේ ඒ කියන්නේ ඒ කට්ටියගේ අස්ති කැඩිලා ගියන්තුරු වෙලා ඒ ගෙදර ඉන්න කට්ටියට මේ කියන්නේ මොන හරි ප්‍රශ්න ඇති වෙන්න තමයි හැමදේම කරලා තියෙන්නේ. ඇත්තට මට මම බෞද්ධයෙක්ගේ දැකපු දේත් එක්ක මට පුදුම විශ්වාසයක් ඇතිවුණා. ඊට පස්සේ අදන් ඉන්නකො හැමෝම ගැන විස්තර කිව්වා. ඒ කියන්නේ රටේ වෙලාවේ අපි එතන හිටපු හැම කෙනෙක් ගැන විස්තර කිව්වා. ඇත්තටම මායි වයිෆ් ගැන කියපු ඒවා ගැන මට 100ට 1000ක් ඒ වෙලාවේ විශ්වාසයක් ඇති වුණා. මොකද ඒ කියපු හැම දෙයක්ම ඇත්ත.